හෙලෝ ඔගොල්ලෝ හැමෝම මගේ chat and cheer YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඔගොල්ලෝ මාසේ අන්තිමට හිතනවද අයියෝ මගේ පඩියට මොකද වුනේ? එහෙමත් නැත්නම් දවස් 10ක් විතර යනකොට ආයෙමත් ඊළඟ පඩිය එනකන් ඔයා බලාගෙන ඉන්නවද? එහෙනම් මේ වීඩියෝ එක ඔගොල්ලෝ වෙනුවෙන්මයි. අද මම කියලා දෙන්නේ ලෝකෙ ඉතාම සාර්ථක මිනිස්සු පාවිච්චි කරන ඉතාම සරල ක්‍රමයක්. මේක සරල ක්‍රමයක් වුණාට මේක ඉතාම බලවත් ක්‍රමයක්. ඒ ක්‍රමය තමයි 50-30-20 රූල් එක. පළවෙනි පියවර තමයි ඔයාට ලැබෙන ශුද්ධ වැටුපෙන් 50%ක් අත්‍යවශ්‍ය වියදම් වලට වෙන් කරන්න. මේ කියන්නේ ඔයාට ජීවත් වෙන්න අවශ්‍යම කරන වියදම්. උදාහරණයක් ලෙස ගෙවල් කුලී, බැංකු ණය වාරික, කෑම බීම වියදම්, ඔයාගේ ගමන් ගාස්තු, බස් ගාස්තු සහ කරන්ට් බිල්, වතුර බිල්, ඒ වගේම තමයි ටෙලිෆෝන් බිල්. ඔයාගේ අත්‍යවශ්‍ය වියදම් පඩියෙන් භාගයකට වඩා වැඩි නම් අන්න එතන පොඩි අනතුරක් තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ මට්ටමට වඩා ඉහළින් ජීවත් වෙන්න හදනවා. 30%. එහෙමත් නැත්නම් 30%ක් ඔයාගේ cheer fund එකට ඔයාට දාන්න පුළුවන්. මොකද්ද මේ cheer fund එක කියලා කියන්නේ? ඔයාට පුළුවන් ඔයාගේ පඩියෙන් 30%ක් ඔයා කැමති දේවල් වලට වියදම් කරන්න. මොකද මේ ෆන්ඩ් එක තියෙන්නේ ඔයාට ඔයාගේ හිත සතුටින් තියාගන්න දේවල් කරන්න. උදාහරණයක් විදිහට යාළුවොත් එක්ක එළියට යන්න, එහෙම නැත්නම් අලුත් ඇඳුමක් ගන්න, ඔයා කැමති විනෝදාංශයකට මේ 30% ෆන්ඩ් එක ඔයාට වියදම් කරන්න පුළුවන්. මේ 30% වියදම් කරන එක අත්‍යවශ්‍ය නැහැ. හැබැයි මේ 30% වලින් තමයි ඔයාගේ ජීවිතයට වර්ණයක් ලබා දෙන්නේ. හැබැයි මේකට යන වියදම් 30 එහෙම නැත්නම් 30% සීමාවේ තියාගන්න ඔයා වග බලා ගන්න ඕනේ. 20%ක් ඉතුරුම් සහ ආයෝජන වලට. 20% for the financial goals. අන්තිම කොටස තමයි වැදගත්ම කොටස. මොකද මේ 20% ඔයා ඉතුරු කරන්නේ ඔයාගේ අනාගතය වෙනුවෙන්. ඒ කියන්නේ අනාගතේ ඉන්න ඔයාව දකින්න තමයි මේ 20% ඔයා අද ඉතුරු කරන්නේ. මේ 20% කොටස් දෙකක් තියෙනවා emergency fund සහ investments කියලා. emergency fund කියන්නේ හදිසි අවස්ථාවක් වුණොත් කියලා ඉතුරු කරගන්න සල්ලි. හදිසි අවස්ථාවක් කියන්නේ ඔයාට හදිසියේ ලෙඩක් දුකක් හැදුනොත් ඒ වගේම රස්සාවේ ප්‍රශ්නයක් ඇති වුණොත් එහෙම මේ 20% ඔයාට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. investments ඒ කියන්නේ මේ සල්ලි වලින් ඔයාට පුළුවන් කොටසක් ස්ථාවර තැන්පත් හෝ වෙනත් ආයෝජනයකට යොමු කරන්න. අපි දැන් සරල ප්‍රායෝගික උදාහරණයකින් මේ 50-30-20 රූල් එක බලමු. අපි හිතමු ඔයාගේ පඩිය රුපියල් 50000ක් කියලා 50%ක්. ඒ කියන්නේ රුපියල් 25000ක් ඔයාගේ අත්‍යවශ්‍ය වියදම් වලට වෙන් කරන්න. අත්‍යවශ්‍ය වියදම් කියන්නේ ගමන් වියදම්, කරන්ට් බිල්, වතුර බිල්, ගෙවල් කුලී, ඒ වගේ වියදම් වලට. 30%ක් ඒ කියන්නේ රුපියල් 15000ක් සතුටු වෙන්න වියදම් කරන්න. ගමන් බිමන් යන්න, අලුත් ඇඳුම් ගන්න, යාළුවොත් එක්ක එළියට යන්න ඔයාට පුළුවන් මේ 30% වියදම් කරන්න. 20%ක් රුපියල් 10000ක් අනිවාර්යයෙන්ම ඔයා ඉතුරු කරන්න ඕන. මාසෙකට රුපියල් 10000 ගානේ හැම මාසෙම. ඒ කියන්නේ මාස 12ම ඔයා ඉතිරි කරොත් එහෙම ඔයාගේ අතේ අන්තිමට ඉතුරු වෙනවා රුපියල් 1,20,000ක්. මුදල් කළමනාකරණය කියන්නේ ලෝභකම නෙමෙයි. ඒ කියන්නේ නියම නිදහස. ඔයාගේ අතේ සල්ලි තියෙනකොට ඔයාට දැනෙන සතුට, ඒ වගේම මානසික නිදහස ඔයාට ගොඩාක් වැදගත් වෙනවා. කවදාවත් තව කෙනෙක් කරන පළියට ඔයා වියදම් කරන්න යන්න එපා. ඔයාට ඔයාගෙම කියලා ප්ලෑන් එකක් තියාගන්න. අද වීඩියෝ එක ගැන ඔයගොල්ලෝ මොකද හිතන්නේ? ඔයාලත් මේ ක්‍රමය පාවිච්චි කරනවද? ඔයාලට තියෙන සල්ලි ඉතුරු කරගන්න ලොකුම බාධාව මොකක්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. ඔයා තාමත් chat and cheer YouTube channel එක subscribe කළා නැත්නම් ඉක්මනටම chat and cheer YouTube channel එක subscribe කරන්න. ධනාත්මකව හිතමු, ලස්සනට ජීවත් වෙමු. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් ඔයගොල්ලොන්ව හම්බෙන්න.